සුබ සන්ධ්‍යාවක් වේවා. පැමිණ සිටින අමුත්තනි මට පැවරලා තියෙන ඊටාම බාහිර කාර්යයක් මොකද මේ ස්තුති කතාව. ඒක ලේසියෙන් බේරෙන්න බෑ මොකද හැමෝගෙම මට ගුටි කන්නත් බැයිද දන්නේ නැහැ. නෑ නේ පන්සලේනේ. හරි. පළමුවෙන්ම මම මගේ ආදරපූර්වක ස්තුතිය පුද කරනවා වෙනරබල් අලවත සුබුදී නායක හමුදුරන් වහන්සේට මේ අවස්ථාව අපට ලබා දෙමින් අපේ පන්සල ගොඩනගා ගැනීමට ආදරය කරුණාවෙන් අපට උදව් කරන අපේ ආදරණීය පොඩි හාමුදුරුවෝ ධම්මරතන පොඩි හාමුදුරුවන්ටත් මගේ ස්තුතිය. වීඩියෝ ගත්තා කැමරාවත් එක්ක. ඒ වගේම අපි මේ ස්ථානය ලබා දුන් මේ වටිනා වූ පන්සලේ නායක හාමුදුරුවන් ඇතුළු පොඩි හාමුදුරුවන් වහන්සේලාටද අප හැමෝගෙම ආදර භක්ති ප්‍රණාමය මේ අවස්ථාවේදී මා පුද කරනවා. අපි මේ කර්තව්‍ය පටන් ගන්නට කටයුතු සූදානම් කරන අවස්ථාවේදී අපිට සෑහෙන පිරිසක් අපිට අතහිත ලබා දුන්නා. විශේෂයෙන් අපිට ඕගනයිසින් කමිටු එකක් අවශ්‍ය වෙලා තිබුණ වෙලාවේ අපේ වැඩිහිටි සියලුම දෙනාම අපේ පන්සලට සම්බන්ධ සියලුම වැඩිහිටි අය අපිට මේ කර්තව්‍ය කරගන්නට සහභාගී වුණා. හැම කෙනාම ඒක තරගයක් වගේ තුණා. අපි මේකට උදව් කරන්න එනවා. අපි එනවා. සමහර අය කියනවා අපිට නොකියම කළා නේද මේක? නෑ. අපි ඔක්කොටම ආරාධනා කළා. ඒ ආරාධනය අපි කළේ මේ අලුත්ම නිවේදන මාර්ගයකින්නේ. ඒකට කියන්නේ Facebook නේ. ඒ හින්දා මේ ගොඩක් අයට ඒ නිවේදන මාර්ගය ගියේ නැහැ. පුළුවන් අන්දමින් අපේ නායක හාමුදුරුවෝ ඇතුළු පොඩි හාමුදුරුවන් ඒ පණිවිඩය මේ ගමේ හැමෝටම ගෙන දුන්නා. හොඳයි මම මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ අපේ සහෝදර ඩග්ලස් පෙරේරා මහත්මයා. ඒක ලොකු ලිස්ට් එකක් මට කියන්න තියෙනවා. ඇත්තටම මේක කියන්න වෙනවා. සරත් බබරන්දගේ මැතිතුමා, විජේ තෙල්ලකෝන අයියා, නිමල් පෙරේරා, ප්‍රගීත් පෙරේරා, පියල් ජයසංකර්, පද්මා අමරසිංහ, සුනිල් අමරසිංහ, ප්‍රීති මොහොට්ටිගේ, වනිතා පෙරේරා, ජයසිංහ, සුසන්ත. ඇත්තටම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ සුසන්ත වීරක්කොඩි මහත්මයා ඊයේ අපි මේ අවස්ථාවට ලකලැහැස් වෙමින් සිටියේදී හැම කටයුත්තක් සඳහාම ඔහුගේ සහයෝගය නිරතුරුවම ලබා දුන්නා අවසාන මොහොත දක්වාම. ඔහු තාමත් මේ ස්ථානයේ රැඳී සිටිනවා මොනවාද මගෙන් තව වෙන්න ඕන කියලා. ඒ වගේම අපිට මේ කටයුත්ත කර ගැනීම සඳහා මුදල් ආධාර ලබා දීලා තියෙනවා. විශේෂ ආධාර Narendra and Ruchira and Arun Abekon and Cyril Block. අපේ මේ ලස්සනට මේ ස්ටේජ් එක සරස ගන්නට අපිට හැමදාමත් ඇත්තටම මේ වගේ කටයුත්තක් වෙනකොට උදව් කරන් ඉන්නේ කවුද? ඔයගොල්ලෝ හැමෝම සමහර විට දන්නේ නැහැ පොඩ්ඩක් යා. ඒ වගේ වෙලාවට විතරයි චුට්ටක් එළියට උදව් කරන්න එන්නේ. අපේ රංගමල්ලි ඇත්තටම මේ සඳහා පුදුමාකාර වෙහෙසක් යාගේ වෙලාවෙන් අපි වෙනුවෙන් වෙන් කළා. රංගට ඉතාමත්ම ළඟින්ම අතහිත දුන්නා දුමිදු ජයතිලක, ජනක, ගමරාලගේ සහ සම්පත්
ජයසිංහ ඇත්තම මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ කටයුත්ත සාර්ථක කරගන්න හම්බ වුණේ. ඒ වගේම ප්‍රශාන්ති අමරසිංහ මේ වෙනුවෙන් විශේෂ උත්සාහයකින් මේ කටයුත්ත කර ගැනීම සඳහා සහයෝගය දුන්නා මේ ස්ටේජ් එක සරසා ගැනීම සඳහා. විරාජ් රත්නායක අමතක කරන්න බෑ. එයාගේ ඉස්කෝලේ තියෙන්නේ කැලිෆෝනියාවේ ඉඳලා අපේ මේ පන්සලේ තියෙන සම්බන්ධතාවය පොඩි කාලේ ඉඳන්ම ඔහු පන්සලට ලැබිව කටයුතු කරා. මොකද ඒ දෙමාපියන්ගේ තිබිච්ච ළඟ සම්බන්ධතාවය නිසා. ඔහුත් අද මේ ස්ථානයේ තමන්ගේ ඉස්කෝලේ නිවාඩුවක් පවා අරගෙන අපිට සහයෝගය ලබා දුන්නා. ආකිර බබරැන්දගේ අන්න තවත් අපේ නැගීන පරපුරේ ඉන්න හොඳ කොල්ලෙක්. ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා. අපිට අකිල නිරතුරුවම සහයෝගය දෙමින් කටයුතු කළා. භක්ති and ලවංගි අමතක කරන්න බැරි නමක්. මොකද මේක මට පස්සෙත් අහන්න වෙනවා මේ නම් දෙක කිව්වේ නැත්තම්. ලවංගි and භක්ති දෙන්නම අපිට ඇත්තටම ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ දෙන්නා පිටිපස්ස ඉඳගෙන චීර් කරනවා වෙන අවස්ථාවේ. තවත් බහාරේ දුර කටයුත්තක් අපිට මේ වෙනුවෙන් මුල ඉඳලම පුදුමාකාර විදිහට අපිට සහයෝගය ලබා දෙන්නට අපේ දිස්නාක අමතක කළේ නැහැ. දිස්නා තෙන්නකෝන් ඒ වගේම තනියමත් නෙවෙයි අයියත් එක්ක එකතු වෙලා තමයි. එනවාට දිස්නාකන් මේ අපේ ඩාන්සින් ගෲප් එක පොඩි ළමයින්ට ඩාන්සින් උගන්වනවා කියලා කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් කාලය කැප කළා දිස්නාකා මේ අපේ උතුම් කටයුත්ත කර ගැනීම සඳහා සහයෝගය ලබා දීම ගැන මාගේ විශේෂ ස්තුතිය දිස්නාකාට පුද කරනවා. තවත් තියෙනවා. තරහ වෙන්න නම් එපා. මේ ලංචික මට කියන්නම වෙනවා. අපිට මේ ලස්සන තිරයකින් මේ අපි කියපු හැම සින්දුවකම තේරුම සහ දර්ශනයන් ඔබට ගෙන එන්නට මහඟු සහයෝගයක් ලබා දුන් රකිත පෙරේරා අපිට අමතක කරන්න බෑ. තවත් කෙනෙක් ඉන්නවා. එයා නොකියුවොත් නම් හොඳම නැහැ. ඒ අපේ නිහාල් අයියා. නිහාල් ගමගේ හැම වෙලාවෙම පන්සලේ කටයුත්තක් වෙනවා නම් නෙවෙයි. අපේ පෞද්ගලික කටයුතු වලටත් සෑහෙන සහයෝගයක් අපිට ලබා දෙනවා. නිහාල් අයියා මේ කර්තව්‍ය අපි පටන් ගත්ත දවසේ ඉඳන්ම අද වෙනකල් දිවාරයි නොබලම ඇත්තටම අපි සමගම කටයුතු කරා. මේ හැම දෙයක්ම කරගන්න නිහාල් අයියා අපගේ නෝඩුව සහයෝගය ලැබුණා. මීළඟට තවත් ස්තුති පුද කරන්නට ඕනේ. විශේෂයෙන් මේවා අපි මේ නැගින සහෝදර සහෝදරියන්ට දිලිගැනීමක් වශයෙන් කරන්නට ඕන දේවල්. ඒ නිසා මෙන්න තවත් නම් ඇත්තටම කිහිපයක්ම තියෙනවා. තව ගොඩක් තියෙනවා. ඒ අතරින් Chelsea Ratnayaka, Isuri Pereira, Lunesha Rajapaksha, Mahesha Sidera. Sorry, Mahesha Sidera, right? Sidera, I'm sorry. Michelle Malwana, Mindy Seneviratne, Pulasti Tendakon, Sharon Malwana, and ape dancing group එක එකතු වෙලා හිටපු පුංචි පැටාව Brian Sobo, Brittany Kapugama, Didula Diganage, Dilini Mohti, Hiruki Rajapaksha, Isu Amarasinghe, Mahesha Mohti, Mithun Seneviratne,
Nadish Pereira, Nelki Athauda, Samara Paliskara, Sanuka Pereira, Senuti Gilige, Shani Abekon, Sahira Vikramaratna, Shinara Vikramaratna, Samarana, Darren Kapugama. ඒ වගේම තවත් විශේෂ ස්තුතියක් කරන්න වෙනවා අපේ දායන් පෙරේරා මහත්මයා මේ වෙනුවෙන් විශේෂ පරිත්‍යාගයක් කරලා තියෙනවා අපේ පන්සල ගොඩනගා ගැනීම සඳහා ඒ වෙනුවෙන් මාගේ අප හැමෝගෙම ස්තුතිය ඒ වෙනුවෙන් දායන්ට පිරිනමනවා ඊට අමතරව විශේෂ ඉල්ලීමක් නිසා මට මෙන්න මේක කරන්න සිද්ධ වෙලා තියෙනවා මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් වේද කියලා එච්චර වෙලා ඒ ස්තුති මම හිතනවා අපි හැමෝටම පුද කරා කියලා අපේ පොඩි හාමුදුරුවෝ කවි කීපයක් කියලා දෙලා තියෙනවා ඒක කියලා ස්තුති කරන්නලු අපි හැමෝටම හොඳයි එහෙනම් මම මේ කවිය කියලා මෙතනින් සමුගන්නවා බසින ලද මනු ලොවේ සුරපුර නමින් වේගස් පුරය බබලයි ඒ පුර දහමේ පිපාසිතයෙන් දහම් අමපානයෙන් පිනවයි Nevada bodu veranang vana gisedevin sitama alalai saya adaraya jadunmaya kaviyakin lesata samarai අපට කරුණා දයාවෙන් අනුශාසනා කළ හිමිවරුන් මෙම හැරඹුමේ සිට ශ්‍රමය මුදලද කාලයද කැප කළා ඔබ සැම කීනොකී සියලු සමරා පලදවනි කවියකින් මල්දම බොහොම තුති තිසරණේ සර නයි ලැබේවා නිවන් සුවයම